ආයුබෝවන් අපි අද සාකච්ඡා කරනවා 9 ශ්‍රේණිය 10 වෙනි පාඩම අනුලෝම සමානුපාත පාඩමේ 10 2 අභ්‍යාසයට උත්තර අපි අද සාකච්ඡා කරනවා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හොඳයි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320ක් නම් දොඩම් ගෙඩි 5ක මිල සොයන්න. ඒතර මේක මේ ඒකීය ක්‍රමයෙන් හදන්න ඕන ගාණක්. ඒතර අපි බලමු කොහොමද මේ ගාණ හදන්නේ කියලා. ඒතර පළවෙනි ගාණ අපි ලියන්න දොඩම් ගෙඩි 8ක මිල දොඩම් ගෙඩි 8ක මිල දොඩම් ගෙඩි 8ක මිල සමානයි රුපියල් 320යි. රුපියල් 320යි. 320යි. ඊට පස්සේ අපි හොයන්න ඕන දොඩම් ගෙඩි 1ක මිල. දොඩම් ගෙඩි 1ක මිල රුපියල් 320 බෙදන්න ඕන 8ෙන්. එතන 320 බෙදන්න ඕන 8ෙන්. එතකොට එනවා අපි බලමු බෙදන්නේ කොහොමද කියලා. 320 බෙදනවා 8ෙන් 3ට 8 ඒවා නැහැ. 32ට 8 ඒවා 4ක් තියෙනවා. 4 වරක් 8 32යි. 32න් 32 කඩුනාම බිඳුවයි. මේ බිඳුව ගන්නවා මෙතනට. බිඳුවට 8 ඒවා නැහැ බිඳුවයි. බිඳුව වරක් 8 බිඳුවයි. බිඳුවෙන් බිඳුව කඩුනාම බිඳුවයි. එහෙනම් අපිට එනවා එක දොඩම් ගෙඩියක වල රුපියල් 40යි. ඊට පස්සේ අපි හොයන්න ඕනේ දොඩම් ගෙඩි 5 මිල. එම නිසා දොඩම් ගෙඩි 5ක මිල එකක මිලාව රුපියල් 40යි කියලා. එහෙනම් රුපියල් 40 වැඩි කරන්න ඕනේ 5න්. 40 වැඩි කරමු 5න්. 40 වැඩි කිරීම 5. 40 වැඩි කිරීම 5. 5 තරම් බිඳුව බිඳුවයි. 5 තරක් 4 20යි. 200යි. එහෙනම් අපිට එනවා රුපියල් 200යි. මේක තමයි දොඩම් ගෙඩි 5ක මිල. හොඳයි. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ බැලුවොත් චීත්තරෙදි මීටර් 5ක මිල රුපියල් 750ක් නම් චීත්තරෙදි මීටර් 12ක මිල සොයන්න. චීත්‍රෙදි මීටර් 5ක මිල රුපියල් 750ක් නම් චීත්‍රෙදි මීටර් 12ක මිල සොයන්න. හරි. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද පිළිතුර ලබා ගන්න කියලා. පළවෙනියට ලියන වගන්තිය අපි ලියනවා චීත්‍රෙදි මීටර් 5ක මිල සමානයි රුපියල් 750යි. ඊට පස්සේ චීත්‍රෙදි මීටර් 1ක මිල රුපියල් 750 බෙදන්න ඕන 5න්. 750 5න් බෙදන්න ඕන. හරි. අපි බලමු කොහොමද මේක බෙදන්නේ කියලා. 750 බෙදීම 5. 7ට 5 ඒවා 1යි. 1 වරක් 5 5යි. 7න් 5 කඩුනාම 2යි. මෙන්න මේ 5 මෙන්න මෙතනට ගන්න. 25යි. 25ට 5 ඒවා 5යි. 5 තරක් 5 25යි. 25න් 25 කඩුනාම බිඳුවයි. මෙන්න මේ බිඳුව මෙන්න මෙතනට ගන්න. බිඳුවට 5 ඒවා නැහැ බිඳුවයි. බිඳුව වරක් 5 බිඳුවයි. බිඳුවෙන් බිඳුව කඩුනාම බිඳුවයි. එහෙනම් අපිට උත්තරේ එනවා චීත්‍රයේදී මීටර 1 මිල රුපියල් 150යි කියලා. 150යි. එහෙනම් එම නිසා චීත්‍රයේදී මීටර් 12ක මිල සමානයි රුපියල් 150 වැඩි කරන්න ඕන 12න්. එහෙනම් බලමු 150 12න් වැඩි කරන එක රුපියල් වලින් එනවා 150 12න් වැඩි කරන්න තියෙනවා.
එතකොට මුලින්ම දෙකෙන් වැඩි කරන්න ඕන. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් පහ 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් එක 2යි 2යි ඉතුරු 1යි මෙතනින් ආපු 1යි 3යි. මෙයාගෙන් වැඩි කරන්න ඉස්සෙල්ලා මේ එකෙන් වැඩි කරන්න ඉස්සෙල්ලා මෙතනට බිඳුවක් දානවා. එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් පහ 5යි එක් වරක් 1 1යි. දැන් මෙන්න මේ දෙන්න එකතු කරන්න. බිඳුවයි 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 3යි 5යි 8යි මෙතන 1යි. අපිට උත්තරේ එනවා රුපියල් 1800යි. එහෙනම් චීතරේදී මීටර් 12ක මිල රුපියල් 1800ක් විදිහට උත්තරේ එනවා. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. ඇපල් ගෙඩි 15ක් අඩංගු පාර්සලයක ස්කන්ධය කිලෝග්‍රෑම් 3.6ක් නම් ඇපල් ගෙඩි 8ක් අඩංගු පාර්සලයක ස්කන්ධය සොයන්න. නැවතත් මම මේ ප්‍රශ්නේ කිව්වොත් ඇපල් ගෙඩි 15ක් අඩංගු පාර්සලයක ස්කන්ධය කිලෝග්‍රෑම් 3.6ක් නම් ඇපල් ගෙඩි 8ක් අඩංගු පාර්සලයක ස්කන්ධය සොයන්න. හරි. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. එතන අපි ලියනවා පළවෙනි වගන්තිය ඇපල් ගෙඩි 15ක් ඇති පාර්සලයක ස්කන්ධය අපිට උත්තරේ එනවා ස්කන්ධය 3.6යි කිලෝග්‍රෑම්. මෙන්න මේ 3.6යි කිලෝග්‍රෑම් ග්‍රෑම් වලට හරව ගත්තා නම් මේක ලේසි. එතකොට අපි මොකද කරන්නේ 1000න් වැඩි කරනවා. 1000න් වැඩි කරපුවාම 3600ක් එනවා ග්‍රෑම්. ඊට පස්සේ ඇපල් ගෙඩි එකක් ඇති පාර්සලයක ස්කන්ධය සමානයි 3600 ග්‍රෑම් බෙදන්න ඕනේ 15. දැන් බලමු 3600 15 බෙදන්නේ කොහොමද කියලා. 3600 බෙදීම 15. 3ට 15 ඒවා නැහැ. එහෙනම් අපි බලනවා 36ට. 36ට 15 ඒවා දෙකක් තියෙනවා. දෙවරක් 15 30යි. 36 30ක් අඩු වුණාම 6යි. ඊට පස්සේ මෙන්න මේ බිඳුව මෙතනට ගන්න. දැන් මෙතන 60යි. 60ට 15 ඒවා 4යි. 4 වරක් 15 60යි. 60න් 60ක් අඩු වුණාම බිඳුවයි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ බිඳුව මෙතනට ගන්නවා. බිඳුවට 15 ඒවා නැහැ බිඳුවයි. බිඳුව වරක් 15 බිඳුවයි. බිඳුවෙන් බිඳුව කරනවාම උත්තරේ බිඳුවයි. එහෙනම් අපිට එනවා ඇපල් ගෙඩි එකක් ඇති පාර්සලයක ස්කන්ධය ග්‍රෑම් 240යි කියලා. එහෙනම් හරි ලේසි. එම නිසා ඇපල් ගෙඩි 8ක් ඇති පාර්සලයක ස්කන්ධය සමානයි 240යි ග්‍රෑම් වැඩි කරන්න ඕන 8න්. බලමු 240 8න් වැඩි කරපුවාම කොහොමද එන්නේ? 240 වැඩි කිරීම 8. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 4 32යි. 32න් 2 3ක් තියෙනවා. 8 වරක් 2 16යි 16යි 3යි 19යි. එහෙනම් අපිට උත්තරේ එනවා 1920යි. එහෙනම් ඇපල් ගෙඩි 8ක් අඩංගු පාර්සලයක ස්කන්ධය ග්‍රෑම් 1920යි කියලා අපිට පිළිතුර එනවා. එහෙනම් ඇපල් ගෙඩි 8ක් ඇති පාර්සලයක ස්කන්ධය විදියට ග්‍රෑම්
1920යි කියලා පිළිතුර එනවා. හොඳයි. අපි යනවා ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නෙට. මුද්‍රණ යන්ත්‍රයකින් මිනිත්තු 5ක් තුල පිටපත් 240ක් මුද්‍රණය කළ හැකි නම් මිනිත්තු 12ක් තුල මුද්‍රණය කළ හැකි පිටපත් ගණන සොයන්න. හරි. අපි පළවෙනි වගන්තිය ලියනවා. 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි වගන්තිය ලියනවා. පළවෙනි වගන්තිය අපි ලියනවා මුද්‍රණ මිනිත්තු 5කදී මුද්‍රණය කරන පිටපත් ගණන මිනිත්තු 5කදී මුද්‍රණය කරන පිටපත් ගණන සමානයි 240යි. එහෙනම් මිනිත්තු 1කදී මුද්‍රණය කරන පිටපත් ගණන මිනිත්තුවකදී මුද්‍රණය කරන පිටපත් ගණන අපිට ගන්න පුළුවන් 240 5න් බෙදුවා. අපි බලමු 240 5න් බෙදන්නේ කොහොමද කියලා. 240 5න් බෙදනකොට 2ට 5 ඒවා නැහැ. එහෙනම් 24ට බලන්න ඕන. 24ට 5 ඒවා 4යි. 4 වරක් 5 20යි. 24න් 20ක් අඩු වුණාම 4යි. මෙන්න මේ බිඳුව එතනට ගන්න. දැන් 40යි. 40ට 5 ඒවා 8යි. 8 වරක් 5 40යි. 40න් 40 අඩු කරනවා. එතන බිඳුවයි. එහෙනම් මිනිත්තුවකදී මුද්‍රණය කරන පිටපත් ගණන 48යි කියලා අපිට පිළිතුර එනවා. ඊට පස්සේ අපෙන් අහනවා මිනිත්තු 12කට පිටපත් ගණන මුද්‍රණය කරන පිටපත් ගණන. එහෙනම් එම නිසා මිනිත්තු 12කදී මුද්‍රණය කරන පිටපත් ගණන සමානයි මෙන්න මේ 48 මිනිත්තුවකට මුද්‍රණය කරන පිටපත් ගණන මේ 48 කියන්නේ 48 වැඩි කරන්න ඕන 12. අපි බලමු 48 12න් වැඩි කරන විදිය මේ විදියට ලියා ගන්න ඕනේ. මුලින්ම දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 8 16න් 16යි 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි 8යි මෙන්න මේකයි 9යි. ඊට පස්සේ අපි මෙයාගෙන් එකෙන් වැඩි කරන්න යන්නේ. එකෙන් වැඩි කරන්න ඉස්සෙල්ලා අපි බිඳුවක් දානවා. එක් වරක් 8 8යි එක් වරක් 4 4යි. ඊට පස්සේ මෙන්න මේ දෙන්න එකතු කරන්න. 6යි බිඳුවයි 6යි 9යි 8යි 17න් 7 එකක් ඉතුරුයි. ඒක යනවා මෙතනට 1යි 4යි 5යි. එහෙනම් මිනිත්තු 12කදී මුද්‍රණය කරන පිටපත් ගණන අපිට එනවා 576යි කියලා. එහෙනම් මිනිත්තු 12කදී මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව 576යි. හොඳයි. අපි යනවා දැන් පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ බැලුවොත් ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් මිනිත්තු 15කදී කිලෝමීටර් 12ක දුරක් ගමන් කරයි නම් මිනිත්තු 40දී ගමන් ගන්නා දුර ගණනය කරන්න. ආයි ප්‍රශ්න කියවුවොත් ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් මිනිත්තු 15ක් තුල කිලෝමීටර් 12ක දුරක් ගමන් කරයි නම් මිනිත්තු 40කදී ගමන් ගන්නා දුර ගණනය කරන්න. හොඳයි. පළවෙනි වගන්තිය අපි ලියනවා මිනිත්තු 15කදී ගමන් කරන දුර සමානයි කිලෝමීටර් 12යි. කිලෝමීටර් 12යි. ඊට පස්සේ මිනිත්තු 1කදී ගමන් කරන දුර
ගමන් කරන දුර. මිනිත්තු එකකදී ගමන් කරන දුර හොයන්නේ කිලෝමීටර් 12 බෙදන්න ඕන 15. කිලෝමීටර් 12 15න් බෙදන්න ඕන. ඊට පස්සේ අපි මේක මෙහෙම තියාගමු දශම සංඛ්‍යාවක් ලැබෙන හින්දා. ඊට පස්සේ මිනිත්තු 40කදී ගමන් කරන දුර අහනවා. මිනිත්තු එම නිසා මිනිත්තු 40කදී ගමන් කරන දුර සමානයි මෙන්න මේ 12 15න් බෙදලා එන ගාන 40න් වැඩි කරන්න ඕන. ඒත් අපි ලියන්න පුළුවන් 12 බෙදීම 15 වැඩි කිරීම 40. ඒ ඒතර මේක මෙහෙමයි කරන්නේ 15ට 15 කැපෙනවා 3ෙන්. ඒතර 15ට 3 ඒවා 5යි 12ට 3 ඒවා 4යි. ඊට පස්සේ අපිට පුළුවන් 5ට 5 ඒවා 1යි 40ට 5 ඒවා 8යි. එහෙනම් දැන් අපිට පුළුවන් 4 වැඩි කිරීම 8. 4 වරක් 8 අපිට එනවා 32යි km. එහෙනම් අපිට උත්තරය එනවා මිනිත්තු 40කදී ගමන් කරන දුර කිලෝමීටර් 32යි කියලා. හොඳයි. හොඳයි. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා යතුරු පැදියක් ඉන්ධන ලීටර් 2කින් කිලෝමීටර් 90ක දුරක් ධාවනය කළ හැකි නම් ඉන්ධන ලීටර් 5කින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය සොයන්න. මේ ප්‍රශ්න හොඳට කියවලා තමයි පිළිතුරු ලියන්න ඕන. ඒ නිසා හොඳට කියවලා මේ දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර ලියලා ඇති. ඒ නිසා ඒතර මේවාට මේ උත්තර ගන්න ඉස්සෙල්ලා හොඳට ප්‍රශ්න කියවන්න ඕනේ. හරි. නැවතත් මම ප්‍රශ්න කියවන්න. යතුරු පැදියක් ඉන්ධන ලීටර් 2කින් කිලෝමීටර් 90ක දුරක් ධාවනය කළ හැකි නම් ඉන්ධන ලීටර් 5කින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය සොයන්න. එතකොට අපි මෙහෙමයි මේ ප්‍රශ්නේ හදන්නේ. 6 වෙනි එක අපි ලියනවා පළවෙනි වගන්තිය ඉන්ධන ලීටර් 2කින් ගමන් කරන දුර සමානයි ඉන්ධන ලීටර් 2කින් කිලෝමීටර් 90ක් යනවා 90යි km. එහෙනම් ඉන්ධන ලීටර් 1කින් ගමන් කරන දුර. එතකොට අපි ගන්නවා 90 බෙදන්න ඕන 90යි km බෙදන්න ඕන 2කින්. එතකොට අපි දන්නවා 90 2කින් බෙදුවාම 45යි කියලා. 45යි km. එහෙනම් එම නිසා ඉන්ධන ලීටර් 5කින් ගමන් කරන දුර සමානයි මෙන්න මේ 45යි km කිලෝමීටර් 45 වැඩි කරන්න ඕනේ 5. අපි බලමු 5න් වැඩි කරන්නේ කොහොමද කියලා. 45 වැඩි කිරීම 5 5 තරක් 5 25න් 5යි 2ක් ඉතුරුයි 5 තරක් 4 20යි 20යි 2යි 22යි. එතන අපිට උත්තර එනවා 225යි 225යි km කියලා එනවා. කිලෝමීටර් 225යි. එහෙනම් ඉන්ධන ලීටර් 5කින් ගමන් කරන්න පුළුවන් දුර කිලෝමීටර් 225ක් වෙනවා. හොඳයි අපි මේ අභ්‍යාසයේ අන්තිම ප්‍රශ්නයට උත්තරය ගන්න යනවා. 7 වෙනි ප්‍රශ්නේ ඒකාකාර වේගයෙන් ජලය ගලා එන පොම්පයකින් ලීටර් 1000ක ධාරිතාවයක් සහිත ටැංකියක් පිරවීමට ගත වන කාලය මිනිත්තු 5ක් නම් ලීටර් 1600ක ධාරිතාවයෙන් යුත් ටැංකියක් පිරවීමට ගත වන කාලය තත්පර වලින් සොයන්න කියලා කියනවා. හරි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. පළවෙනි වගන්තිය 1000 ලීටර් ටැංකිය පිරවීමට ගත වන කාලය සමානයි මිනිත්තු 5යි. එහෙනම් ඊළඟ
වගන්තිය ලීටර් 1ක ටැංකියක් පිරවීමට ගතවන කාලය සමානයි. මේ මිනිත්තු 5 1000න් බෙදන්න ඕන. මිනිත්තු 5 බෙදීම 1000. එහෙනම් එම නිසා 1600 ලීටර් ටැංකියක් පිරවීමට ගතවන කාලය සමානයි. මෙන්න මේ මිනිත්තු 5 බෙදීම 1000 වැඩි කිරීම 1600. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි 16ට 2 ඒවා 8යි. එහෙනම් අපිට පිළිතුර එනවා මිනිත්තු 8යි. එහෙනම් ලීටර් 1600ක ධාරිතාවයක් තියෙන ටැංකියක් පුරවන්න ගත වෙන කාලය මිනිත්තු 8යි. අපිට මෙතනින් අතර වෙන්න බෑ. ප්‍රශ්නේ අහලා තියෙන්නේ තත්පර වලින් සොයන්න කියලා. එහෙනම් අපි දන්නවා මිනිත්තු තත්පර කරන්න 60න් වැඩි කරන්න ඕන. එහෙනම් 8 වැඩි කරන්න ඕනේ 60න්. හරි. අපි බලමු කොහොමද වැඩි කරන්න කියලා. 60 වැඩි කිරීම 8. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 6 8 වරක් 6 48යි. එතන අපිට උත්තරේ එනවා 480යි. එහෙනම් තත්පර 480ක් කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් ලීටර් 1600ක ටැංක් ධාරිතාවයක් තියෙන ටැංකියක් පුරවන්න ගත වෙන කාලය තත්පර 480ක් කියලා උත්තරේ එනවා. හොඳයි. මම හිතනවා මේ අභ්‍යාසය තුළින් ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. අපි එහෙනම් මෙවැනිම තවත් වීඩියෝකින් හම්බ වෙමු. ඔයාලා මේ අගේ channel එක subscribe කරලා තියාගන්න.